අපි දෙයක් පැහැදිලි කරලා දීලා අවසානයේදී කෙටියෙන්ම කිව්වොත් මම මේ කියන්න හදන්නේ මගේ අදහස මේකයි කියලා අපේ ප්‍රධානම පොයින්ට් එක අවධාරණය කරන්නේ අන්න ඒ වගේ අවස්ථාවලදී මේ රටාව පාවිච්චි කරනවා. What I am trying to say is මම මේ කියන්න හදන්නේ අපිට තව කාලය අවශ්‍යයි කියන එකයි. What I am trying to say is we need more time. කතා කරද්දි වචන අමතක වුණොත් wait I mean ගගා ඉන්නේ නැතිව what I am trying to say is කියලා කතාව ලස්සනට ගලපාගෙන යන්න පුළුවන්. මේ වචන ටික කියද්දි අහගෙන ඉන්න කෙනා දන්නවා දැන් කියන්න යන්නේ මුළු කතාවෙම සාරාංශය කියලා. මම මේ කියන්න හදන්නේ ඒක ඔයාගේ වැරැද්දක් නෙවෙයි කියලා. What I am trying to say is it's not your fault. මම මේ කියන්න හදන්නේ English ඇත්තටම ලේසි කියන එකයි. What I am trying to say is English is actually easy. මම මේ කියන්න හදන්නේ අපි මේ ප්ලෑන් එක වෙනස් කරන්න ඕනේ කියලා. What I am trying to say is we should change this plan. මම මේ කියන්න හදන්නේ ඔබගේ මහන්සිය අපි අගය කරනවා කියන එකයි. What I am trying to say is your hard work is highly appreciated. ඔබගේ මහන්සිය your hard work අපි අගය කරනවා කියන එකයි. මේක passive voice වලින් තියෙන්නේ. is එකත් එක්ක දාලා තියෙන verb එක ed වලින් තියෙන්නේ. අපි කියන එක හංගලා තියෙන්නේ. ඉතින් Tamanගේ කතාව මැදදී අදහස් පටලවා ගත්තොත් ආයෙමත් කතාව නිවැරදි ට්‍රැක් එකට දාගන්න රෙස්කියු පැටර්න් එකක් විදියට මේක භාවිතා කරන්න පුළුවන්.